ඇත්තව ආගන්තුකෙන් කාමරේට එකකට යන්න. අපෝ මට මහන්සි නෑ. මං ආසයි ඔයා උගන්නනවා බලන්න. ඔයා හදන්නේ ආයෙත් මාව ලැජ්ජා කරවන්නද? සටන. මොකද්ද මේ? එන්නට ප්‍රහාරයක් එල්ල වෙලා. පුතා මොකද්ද ප්‍රහාරයක් කෙල්ල වෙලාද? මේක හොඳ වෙලාව. දැන් තාත්තට තේරෙයි මකරන්න සුර වෙනවා කියන එක තේරුම. මගේ පස්ස ගත්තෝ. යුක්තිය සතුනේ සරසම් දැන්. යා මොන විකාරයක්ද මේ? කවුද මේ කොළ පාටය? අල පලිගු පිටිපතිය. පළු බිල්ලේ? පළු බිල්ලේ? දෙන්නම කිව්වා. පුතා බලාගෙන අනේ. බයන්න බා තාත්තා. මම මේ හැමදාම කරනවා. මම මේ දෙන්නව දන්නවා. මේ නිවුල් මාස්ටර්ලා. එයාලගේ දිත්ත දන්න ප්‍රහාරය ප්‍රසිද්ධයිනේ. අන්න හරි එක තමයි. වෙන්න බෑ. ඉත මාස්ටර්. අයියෝ. මම ඉස්සල්ලි ගියා යෝගි කරම කියලා. සේසෙට ප්‍රසිද්ධ බය. ඉක්මනට ඒක ඇඳගත්තද? වැඩි හරිද? අයියෝ ඇස් වහගෙනනේ. මේකවත් ඇඳගන්නකෝ. වෙයි මාස්ටර් මගේ බෙල්ල හිර කරනවානේ. අයියෝ. ඔව් මේ ඉන්න ඔයාද? යන්නකෝ. ඔව් අවතාරණේ ඉන්න. විශ්වයෙන් පණිවිඩයක් ලෝ. එහෙමනම් මෙන්න විශ්වයෙන් හොඳම පණිවිඩයක්. මගේ පුතාගෙන් ඈත් වෙලා ඉන්න. සමාවෙන්න නැත්නම් පස්සේ අස් කරන්න. ඕක මගේ හොඳම තැටිය. මෙන්න මේක අරගන්න. ඔන්න බලාගෙන. බලාගන්න මගේ අක්කලා ප්‍රහාරي. අල්ලගත්තා. එයා මටත් කතා කරන්නේ. කෙනාද? එයාලා ඔක්කොම කතා කරනවා. ඕ ඒකට නම් බය හිතෙනවා. අපි තේන්දිට කතා කරමු. එයාලත් ඒකෙන් බය වෙයිනේ. හොඳයි. හැබැයි කියන්න යන දේ කතා කරගමු. නැත්තම් ඒකට බය හිතෙන එකක් නැහැ. මේ කතා කරන්න යන නෙවෙයි මොනේනේ. එයාලා හරහා කතා කරන්නේ කයි. කවුරු? හොඳයි. ඔක නවත්තන්න. ඔයාලා දැක්කද? මොකද සිද්ධ වුනේ? එක පාටම කොළ දුමක් බඳුණා. ඒක එක පාටම ගියා. ෂේප මොකද්ද ඒ උනේ? කායි නෑ එයා ගැන අහලම නෑ කායි කොහෙද ඒක මෙතන පිළිවෙලක් නැති නිසා මට කොහෙත්ම හොයාගන්න බැහැක හරි ඔන්න ගෙනාවා සේරම උත්තර ලබා ගන්න පුළුවන් දැන් මොකක් මේක හිස්නේ මට විහිළු කරනවද ආයෙත් බලමු ඉන්න ඔමින් මට සමාවෙන්න හරි ඔන්න මෙන්න තියෙනවා එහෙනම් බලමු මේක ලියලා තියෙන උග්වේගේ අත්තකුරෙන් බොහෝ කලකට පෙර මට සහෝදරයෙක් හිටියා උග්වේට සහෝදරයෙක් හිටියා සටනේදී එහෙම හිටියා එයා කියන්නේ සටන් කරලා හිටපු කෙනෙක් අපි ඕක එකපාරටම දිගාරිමුද මම බලාපොරොත්තුනේ තරුණ රණශූරයෙක් ශ්‍රේෂ්ඨ හමුදා නායකයෙක් මගේ පසෙකින් සටන් කළේ කායි මගේ කිට්ටු අන්තම මිත්‍රයා දවසක් අපි ඔබට කෙරුවා මට ගොඩාක් තුවාල වුණා මගේ මිත්‍රයා දවස් ගණනක් මාව උස්සගෙන උදව් සොයාගෙන ගියා අන්තිමේදී අපි ආව කඳු මුදුනක තිබුණු රහස් ගම්මානයකට පුරාණේ ඉඳලා වෙදකම් කරන තැන ඒක පැන්ඩන්ගේ ගමක් පැන්ඩලා පැන්ඩලා එයාලා ආත්මීය බලයෙන් මාව සුවපත් කළා